හලෝ කොහොමද? ඉතින් අද සති දවසක් නිසා ලක්ෂිත වැඩ. ඉතින් අපි 5 දෙනා විතර අපි ගෙවල් ළඟ තියෙන දේවල් බලන්න යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ලෑස්ති වෙලා නෙමෙයි වාහනේට නැගලා ඉන්නේ. ඉතින් අපි මුලින්ම ආවේ ජපන් පන්සලකට. මේක අපේ ගේ ළඟම තියෙන පන්සල. ඉතින් එදා මේ සතිය දවසක් නිසා කවුරුත්ම සෙනග හිටියේ නැහැ. සාමාන්‍ය මේ පන්සලේ කියන්නේ මේ ජින්ජයකේ සාමාන්‍ය දවස්වලට සති අන්තයේ ටිකක් සෙනග ඉන්නවා. ඒ වගේම උත්සව දවස්වලට එහෙමනම් ගොඩක් සෙනග ඉන්නවා. හැබැයි අද නම් කවුරුත්ම හිටියේ නැහැ. දැන් අපි ආවේ අපේ ගමේ පාක් එකට. ඉතින් මේක මේ හරිම ලස්සන තැනක්. මොකද මේකේ එක එක කාලෙට එක එක උත්සව තියෙනවා. ඉතින් ටියුලිප් කාලෙට ටියුලිප් මල් හැදෙනවා. ගොඩාක් දුර ඉඳලා ටියුලිප් බලන්න කට්ටිය එනවා. ඒ වගේම සන්ෆ්ලවර් කාලෙට සන්ෆ්ලවර්, ඒ වගේම අගෝස්තු මාසේ මල් වෙඩි සංදර්ශන. එතකොට එක හැම උත්සවයක් වගේම මේ පාක් එකේ තියෙනවා. ඉතින් මෙතන පාඩිපෙලක් නැග්ගම තව උඩට තියෙනවා. එතන ගොඩක් හැදෙන්නේ සකුර කාලෙට සකුර මල්. ඒ ටිකේ ලස්සනට සකුර පිපෙනවා. ඉතින් මේ මෙතන ඉන්න එළු අම්මියෙක්. ඉතින් මෙයා පැටියෙක් දාන තමයි හිටියේ. මම දැකලා තියෙනවා වෙනදා ආවම මේ කොළ වර්ගයේ කඩලා ළමයි මෙයාට කන්න දෙනවා. ඉතින් අපි කවුරුත් හිටියේ නෑනේ. ඒ අර බඩගිනි ඇතිනේ කියලා ඒ කොළ ටික කඩන් ඇවිල්ලා යාට කන්න දුන්නා. ඇත්තටම මට නම් හරිම දුක හිතෙනවා. මොකද මේ එයා බඩගිනි කොහෙද හිටියේ? මොකද එයා කාගෙන ගියා කෑම ටික. හොඳටම සීතලක් තිබ්බා. ඉතින් යාට සීතලත් ඇති. පව්. සමහරවිට මේ පාක් එකේ බාබිකියු දාන්න, එතකොට කැම්පින් කරන්න කට්ටිය හැම හුඟක් එනවා. ඉතින් වින්ටර් එක නිසා සෙනග වැඩි නෑ. අනිත් එක අපි ආව උදේ වරුව. කොහොමද හවස වරුවේ තමයි මේ වගේ තැන් වලට සෙනග එන්නේ. ඉතින් හරිම ලස්සන දවසක් එදා නම්. ඊට පස්සේ අපි ගියේ සේරියා එකට. ඒක ජපානයේ හැමෝම දන්නවා. මේ සේරියාවේ හැම බඩුවක්ම yen 100යි වෙන්නේ. මේ සේරියාවක ඉස්සරහා පැත්තේ තිබ්බා ෆර්නිචර් ෂොප් එකක්. ඒකයි ඔය සෝෆා එහෙම පේන්නේ. ඒකේ එහා පැත්තේ තමයි සේරියා එක. ඉතින් මේ හැම දෙයක්ම yen 100යි වෙන්නේ. ඉතින් ඒ අත්දැකීමක් ගන්න ඕනේ හින්දා අපි එතනටත් ගියා. ඊට පස්සේ අපි ගියා ලක්ෂිත වැඩ ඇරිලා ආවට පස්සේ ඉලිමිනේෂන් බලන්න. ඉතින් ජපානයේ වින්ටර් එකට මේ වගේ හැම තැනම වගේ ලස්සනට සරසලා තියෙනවා ලයිට්ස් වලින්. එක එක කාලෙට එක එක තීම් වලින් තමයි මෙයාලා මේ විදිහට ලස්සනට ලයිට් වලින් සරසන්නේ. සමහර කාලෙට මුහුදක් වගේ, එක්ක සත්තු වත්තක් වගේ, ඒ වගේ එක එක විදිහට තමයි මේගොල්ලෝ ඒව ලස්සනට ලයිට්ස් වලින් හදන්නේ. මේ පාර ප්‍රධානම තිබේ මේ බේස්බෝල් ක්‍රීඩකයව. ඒකට විශේෂ හේතුවක් තිබ්බා මට දැන් හරියට මතක නැහැ. යා මොකක් හරි ලකුණු වැඩියෙන් අරන් හරි මොකක් හරි හැම හේතුවක තමයි එතනම කරලා තිබ්බේ. අපි ටිකක් රෑ වෙලා ආපු නිසා එදා චුට්ටක් සෙනග අඩුයි. සාමාන්‍යයෙන් මේක ලයිට් දාන්න පටන් ගත්ත වගේ ලොකු සෙනගක් ඉන්නවා. අපි කලින් පාරවල් වල එද්දී අපිට වාහනේ පාර්කින් කරන්නවත් ඉඩ තිබ්බේ නැහැ. පන්සලෙන් අපි බැලුවා මොනවද කන්න තියෙන්නේ කියලා.
ගොඩක් කඩවල කෑම ඉවර වෙලා තිබ්බේ. ඉතින් අපි බලලා ආසාවට එකක් දෙකක් විතර අරගෙන කෑවා. මම වීඩියෝ එඩිට් කරලා ඇත්තටම අප්ලෝඩ් කරන හරියම කම්මැලිකමේ හිටියේ. නමුත් මගේ ස්ටෝරේජ් එක ෆුල් වෙලා හින්දා මට හිතුණා මේ ටික අප්ලෝඩ් කරා නම් මගේ ෆෝන් එක ස්ටෝරේජ් එක ක්ලියර් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේක ඉතින් මට ඇත්තටම පුදුම තරම් සතුටක් දැනෙනවා. මේ විදිහට අපි ඒගොල්ලෝ ගිනල්ලා සතුටු කරා නේද කියලා. ඇත්තටම මටත් වඩා ලක්ෂයකට ලොකු සතුටක් ඇති. එයාලගේ පවුලේ අය අවුරුදු 10ක් එයාලගේ ගෙදරින් වෙන් වෙලා ඉඳලා තමන්ගේ කියන කවුරුත්ම නැතුව කටක් කාලා හැරිලා යන්නත් පුළුවන්කම තිබෙtti හැරිලා යන්නෙත් නැතුව කොහොම හරි අවුරුදු 10ක් වෙනකම් ඉඳලා දැන් අද ඉන්න තැන ගැන ඇත්තටම මටත් ගොඩාක් සතුටුයි ඔයා ගැන. දැන් අපි දෙන්න ගොඩක් මහන්සියෙන් හිමින් එන ගමනක් මේක. ඉතින් ඒ ගමනේදී අපිට කරන්න පුළුවන් යුතුයකමුත් කරගෙන අපි ලස්සනට ජීවත් වෙන ගැන මට නම් ඇත්තටම ආඩම්බරයි. තමන්ගේ පවුල හස්බන්ඩ් වයිෆ් කියන බැඳීමට තරම් මේ ලෝකයේ වෙන කිසිම බැඳීමක් නැහැ කියලායි මම හිතන්නේ. අනිත් හැමදේම අපිට ලැබෙනවා නැති වෙනවා. ඉතින් තමන්ගේ විතරයි හැමදාම ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි අපේ අයව සතුටු කරන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. මං ගිහින් එන්නම්. බයි.